අයිබෝවන් ඉතින් ඔබ පදිනවන සුසුකි වැගන්නාත් හයිබ්‍රිඩ් රථයක් 95 2024 ඒ වගේම 55 ඊළඟට 44 ඊට පස්සේ ස්පේසියා ඊට පස්සේ මැස්ටර් ප්ලේයර් ඊට පස්සේ ජපාන් නැල්ටෝ ඊට පස්සේ හස්ලර් ඔන්න ඔය වාහන වල එන ෆෝල්ට් එකක් තමයි හයිබ්‍රිඩ් බැටරිය. ඔයගොල්ලෝ දන්නවද හයිබ්‍රිඩ් බැටරිය ඉක්මනින්ම දුර්වල වෙන්නේ? මම මේක සරලව ඔයගොල්ලන්ට තේරුම් කරලා දෙන්නම්. අධික උෂ්ණත්වය, කූලින් පාත් එක අපිරිසුදු වීම, 12 වෝල්ට් බැටරිය දුර්වල වීම, මොඩියුල් ලොක් කිහිපයක් දුර්වල වීම, චාර්ජින් ඩිස්චාර්ජින් වැඩිපුර සිදු වීම, ජලය හෝ තෙතමනය බැටරිය තුළට ඇතුළත් වීම, ඒ වගේම ඔයගොල්ලෝ ජම්ප් කරලා වාහන ස්ටාර්ට් කරනකොට නිවැරදිව දන දෙන මාරු නොකිරීම. හයිබ්‍රිඩ් බැටරි එක දුර්වල වුණොත් ඒ ඕප් ඉන්ඩිකේෂන් එනවා, ඒ වගේම ඔටෝ ස්ටොප් වැඩ නොකිරීම, ඒ වගේම ස්ටාර්ට් ඉෂුස් වෙනවා, ඊළඟ චාර්ජින් ඉෂුස් වගේ ලක්ෂණ බලපාන්න පුළුවන්. කූලින් සිස්ටම් එක ඔයගොල්ලෝ පිරිසිදු තබා ගන්න. මේ පිරිසිදු තබා ගත්තොත් ඔයගොල්ලෝගේ බැටරිය රත් වෙන එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අධික උෂ්ණත්වය දිගු වේලාවක් වාහනේ පාක් කරන්නත් එපා. ඒ වගේම දිගු වේලාවක් රස්නේ වාහනේ ධාවනය කරන්නත් එපා. ඒ වගේම 12 වෝල්ට් බැටරි එක නිසියාකාරව විතරම බලන්න, නිසියාකාරව 12 වෝල්ට් බැටරි එක මේන්ටේන් කරගෙන යන්න. ඒ වගේම නිතරම කෙටි දුර ධාවනය කරන්න එපා. ඒකට හේතුව චාර්ජින් ඩිස්චාර්ජින් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි නිසා ඔයගොල්ලෝ ගොඩක් දුර ලෝන් ට්‍රිප් එකක් වගේ ඉඳලා හිටලා හරි යන්න. ඊට අමතරව හයිබ්‍රිඩ් සිස්ටම් එකේ පොඩි හරි ෆෝල්ට් එකක් තිබුණොත් ඔයගොල්ලෝ දිග දුර ධාවනය කරන්න එපා. ඉතින් තව දෙයක් ඔයගොල්ලන්ට මම කිය යුතුමයි. හැබැයි ඔය කාරණාත් එක්කම වයස්ගත නිසා කියන්නේ අද 44 වගේ වාහනයක් අවුරුදු 10කට වඩා පරණයි. වැගන්ආර් 55 එකත් අද අවුරුදු 10කට වඩා පරණයි. හැබැයි ජපානයේ තියෙන කාලගුණයත් එක්ක එහෙන් ආවනම් රීප්ලේස් කරන්න අවුරුදු 5ක් 6ක් 7ක් විතර පදින්න පුළුවන්. අවුරුදු 10 පදින්නත් පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ අර ඔයගොල්ලෝ බලන්න ඕන මේන්ටේන්ස් අපි බලන්න. අපි බලලා වොරන්ටි කාඩ් එකකුත් දීලා බිල් එකකුත් දීලා අවුරුදු 10ක් පාවිච්චි කරන බැටරි ලොට් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මම මේ දේවල් හැම එකක්ම ඔයගොල්ලන්ට කියන්නේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇත්ත තමයි කියන්නේ. ඉතින් ඇත්ත කියන නිසා මම ඔයගොල්ලන්ට ගාණක් කියනවා. ඉතින් මේ 44 බැටරියක් මම ඔයගොල්ලන්ට දෙන්නම්. ඒක වොරන්ටි අනුව වෙනස් වෙනවා. මේ 44 බැටරියක් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට දෙන්නම් රුපියල් 60000කට. ඉතින් 55 වගේ බැටරියක් දෙන්නම් ඔයගොල්ලන්ට රුපියල් 65000කට. ඉතින් වොරන්ටි අනුව අවුරුද්ද අනුව වෙනස් වෙනවා. ඉතින් එකී මෙකී නොකී ඔය කීපු හැම මොඩල් එකකටම බැටරි ලොට් එකක් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඉතින් බැටරි කිව්වොත් ඉතින් MP තමයි. ඉතින් අපි ගාල්ලෙත් පිටලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට එන්න බැරි නම් අපි ඔයගොල්ලෝ ළඟට ඇවිල්ලා වාහනේ හදලා දෙන්නම්. ඒත් එකම කියන්න ඕන සස්පෙන්ෂන් තිබුණොත් කියන්න ඒවත් සස්පෙන්ෂන් එන්ජින් රිපෙයාර් රන් රිපෙයාර් ඔය කියන හැම එකම ඔයගොල්ලන්ගේ ගෙදරද ඔයගොල්ලන්ගේ ඔෆිස් එකද ඔයගොල්ලෝ කියන ඕන තැනකට ඇවිල්ලා අපි අනිවාර්යයෙන්ම වක්කීමක් ඇතුව ඔයගොල්ලන්ට හදලා දෙන්නම්. MP කියන්නේ හයිබ්‍රිඩ් කියන්නේ MP මයි. අයියෝ